ගුඩ් මෝනින් සර්වන්ට. ඉතින් මම අද දිග ගමනක් යන්නේ. දැන් පාන්දර කියන්නේ මං ගෙදරින් පිටත් උනේ 6 මාට. දැන් 7 මාර වෙලාව. මෙතනට එන්න ගෙදරින් ඉඳන් මෙතනට එන්න මට පැයක් විතර ගියා. මං දැන් ඉන්නේ හොරන් වල. හොරන් කියන්නේ ඉතින් කොළඹ වලට තව ස්ටේෂන් 3ක් විතර දුරකින් තමයි තියෙන්නේ. කෝච්චිය තමයි යන්නේ ඉතින්. ස්ටේෂන් 3ක දුරක. ඉතින් මං අද දිග ගමනක් යන්න කියලා ඉන්නේ මේ. ඉතින් මං අද යන්නේ මේ ඉතාලියට කෝච්චිය තමයි යන්නේ. පැය 10ක ගමනක් තියෙන්නේ. මම මෙතෙන් දැන් මේ ටිකට් එක තමයි ගන්න යන්නේ. මේ වගේ මේ මැෂින් තියෙනවා ටිකට් ගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්න ටිකට් එක ගන්නේ. මෙතනට ආපු ගාම මේවා ක්ලික් කරපුවම භාෂාව තියෙනවා. ඉතින් ජර්මන් භාෂාව නැත්නම් ඉංග්‍රීසි නැත්නම් ෆ්‍රාන්ස් භාෂාව. ඉතින් මෙතන මේ හොරන්ට් ස්ටේෂන් එක. ඉතින් මම මෙතනට ගිහලා දාපුවම කෝල් යන්න ඕනේ. කෝල් එක ගාපුවම කෝල් කියලා ගහපුවම මෙතන කෝල් එයාපෝට් එකට යන්න බෝන් එයාපෝට් එක නැත්නම් කෝල් සෙන්ට්‍රල් ස්ටේෂන් එක. ඉතින් අයින් මේ එක පාරකට ඉතින් මේ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මං කාඩ් එකකින් ගෙවලා ටිකට් එක දැන් ගන්නවා. 6.70ක් ඉන්නේ. ඉතින් මම ටිකට් එක ගත්තා. ටිකට් එක අරගෙන මේ යටින් තමයි ගත්තේ. ඉතින් දැන් කෝච්චිය ඉන්න ඕනේ. ටිකට් එක ගත්ත ගමන් කෝච්චියත් වෙලාවට එනවා. මාර සීතක් තියෙන අතේ ගල් වෙනවා. අතන හොඳටම සීතයි. දැන් එහා පැත්තේ අතන ඕනනම් තියෙන වහපු දැනුත් ඉතින් එතන තමයි ස්ටේෂන් එක. මේක ගිහලා හිටියා කියලා ස්ටේෂන් එක කොච්චින එක. එතන සේරම වෙලාවෙ මේවා තියෙනවා. මේක මේ කෝච්චිය අනිත් එක ඉන්නේ තව. මේක යන්නේ ගෙනින්ම මේ මම ආපු පැත්තෙන් තමයි දූරන් ස්ටේෂන් දූරන් පැත්තට යන්නේ. දැන් මම එන කෝච්චිය අනිත් පැත්තට යන්නේ කොළඹ පැත්තට. ඉතින් මේ අතන මම වාහනේ ගහපු පාකින් එක ලොකු පාකින් එක. ඉතින් දැන් කෝච්චිය එක ඉන්නේ. කෝච්චිය නම් කොළඹට යන් එනවා. කෝච්චිය ගත්තා. කෝච්චිය තුන හොඳ ලස්සනට තියෙනවා. එළියේ නම් මාර සීතක් තියෙන එළියේ. ඉතින් මේ කෝච්චිය ඇතුලේ මේ සාමාන්‍ය චූටි කෝච්චිය තමයි. ඉතින් මේ චූටි ස්ටේෂන් වලට යන්නේ කෝච්චිය තමයි. සාමාන්‍ය පොඩි කෝච්චිය. ඉතින් මේක නම් තට්ටු දෙකේ කෝච්චියක්. අතන ඔයාලට පෙන්නන්නේ අතන මොනිටර් එක තියෙනවා. මොනිටර් එකෙන් ඉතින් ස්ටේෂන් එකේ යද්දී දැන් කීනත් එක්ක නැත්නම් මොනිටර් එකෙත් පෙන්වනවා අපි. ඉතින් මම මෙතනට ආවා කෝපි එකක් ගන්න. කෝපි ගත්තා. සම්මානි මට 20ක් වගේ තියෙන කෝපි එකක් ගන්න. ඒක නම් තමයි ඉංග්‍රීසි යනවා නැත්නම් එදී සම්මානි ගත්තා. ඉතින් ගෙදරින් එළිය බැටි මේ කිරි එකක් බීලා ආවේ මම දෙතම කියනවා. ඉතින් මේ උදේට කන් විතර ගන්න ඊට පස්සේ මම ගන්න ආයා. මොකද මෙහෙම මේ දැන් මේ දෙකටම යුරෝ 7ක් විතර ගියා. ඉතින් තාම විතර මම හයි ගන්න එහෙම කන්න වෙච්චර මේ මම ගෙදරින් තරම් බලන්න. දැන් මේක මම බීලා එන කොච්චර ගිලම් ඉන්නවා. ඉතින් මම මෙතන කෝච්චිය ගන්න ඉන්නේ. මේ
කෝච්චිය දැන් පරක්කු වෙලා විනාඩි 5 පරක්කු වෙලා තමයි කියන්නේ කොහොමද කොලන් තමයි ඉන්නේ කොලන් ස්ටේෂන් එක මාරනේ සෑන්ඩ් ලොකුයි කොලන් ස්ටේෂන් එක කියන්නේ Platform 6, now arriving IB 100 3 to Basel SBB via Frankfurt am Main Flughafen Hauptbahnhof in platform section A to G. Scheduled departure 8:54 a.m. First class coaches today platform section F. ඉතින් මම මගේ එක මේක දාලා තියෙන සීට් එක දාලා තියෙන්නේ ෆස්ට් ක්ලාස් එකේ. මේ ෆස්ට් ක්ලාස් එක ඉස්සරහට තියෙන්නේ වගන 11යි තමයි. ඉතින් ෆස්ට් ක්ලාස් එකේ තුමද සෙකන්ඩ් ක්ලාස් එක වගේ මේ වෙනසකට තියෙන. ඉතින් ගොඩක් සීට් එක කම්ෆර්ටබල් වෙනවා. ඊට පස්සේ මේ ගොඩක් මේ ප්ලේස් එකක් තියෙනවා, ඉඩක් තියෙනවා. ඉතින් මම මේ බුකින් එක දාදී ජනේ දැක්කා බුකින් එක දැම්මේ ඒ වුණත් මේ දැක්කා ජනේ දැම්මේ ජනේ පිටිපස්සේ ඉතින් මෙහෙම ජැකට් එක ගන්න එහෙම උඩ මේකක් තියෙනවා මේ තිසර සීට් එක මේ බඩ තියාගන්න කන්න හරි කන්න නැත්නම් බඩ තියාගන්න දේවල් තියෙනවා මෙතන ප්ලග් එකක් කරන්ට් එක ගන්න ඕන 220 ප්ලග් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ කකුල තියාගන්නත් මේකක් තියෙනවා. ඉතින් මම මේ දැන් කොළඹ ඉඳන් මාංහෙන්ට යනවා. මාංහෙන්ෙන් තවත් කෝච්චියක් අරගෙන මුනිෂ්වලින් තවත් කෝච්චියක් ගන්න ඕනේ බැලලා. ඊට පස්සේ මුනිෂින කිලිම වෙරෝන යනවා ඉතාලියට. ඉතින් මම යද්දී කොහමත් රෑ 7 විතර වෙනවා. දැන් මම මේ කොච්චිය ගත්තේ 9ට ගිමුකෝ. 9ට පැය 10ක් විතර තමයි තියෙන්නේ. පැය 10ක් යන්න ඕනේ. ඉතින් මේ කොච්චිය යන්නේ මේ පළවෙනි තන මේ දෙවෙනි වතාවට මම කොච්චිය යන්නේ. නැත්තම් ෆ්ලයිට් එකේ තමයි ගොඩක් පොඟී වාහනේ. ඉතින් මේ පාර තනියම යන හින්දා වාහනයක් නැහැ. ගොඩක් දෙනෙක් දැන් ආයි මම මොකද මේ ෆ්ලයිට් එකේ ගියේ නැති කියලා. ඉතින් ෆ්ලයිට් එකේ ටිකට් ගණන් අඩුයි. ඒ වුණා ෆ්ලයිට් එකේ මට මේ මම යන දවසට තිබ්බේ නෑ ෆ්ලයිට්. ඉතින් ඒක තමයි මම ගොඩක් කෝච්චි යන්නේ. තව විශේෂ දෙයක් තමයි කෝච්චි යන්නේ. මොකද මට ඒදි බඩු වගේ ගේන්න තියෙනවා. ඉතින් ගොඩක් කෝච්චි බඩුවට ලේසි. නැත්නම් ෆ්ලයිට් එක යනවා නම් එක්ස්ට්‍රා ගෙවන්න එපා. තව ලොකු බෑග් එකක් ගිහින් ඉස්තර ගෙවන්න ඕනේ ගොඩක්. ඒකින් ෆ්ලයිට් එක මේ කෝච්චි යන එක ලේසි. තව දෙයක් තමයි ෆ්ලයිට් එකේ මම දැන් මේ ඉඳන් කොළඹ ඉඳන් එයාපෝට් එකේ ඉඳන් ෆ්ලයිට් එක ගියෝදී මේ රයනර් සාමාන්‍යයෙන් අද දවසේ නෑ තිබ්බේ නෑ. නැත්තම් මේ රයනර් කියලා බාන්නේ මේ බේර්ගම ඉඳන් වෙරෝන යන්න මට තව කෝච්චියක් ගන්න ඕනේ. ඒකට බහැලා බස් එකක් හරි කෝච්චියක් ගන්න ඕනේ. ඉතින් අද නිමාඩු දවසක් ඉඳන් මම හිතන්නේ ඒ කියන්නේ අද නත්තරින් පස්සේ දවස 26 කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් දැන් ජර්මනියේ ඉතාලියේ නිමාඩු දවසක් රතු නිමාඩු දවසක්. ඉතින් මේ ඒකින්ද මේ ගොඩක් දේවල් මේ ඒ කියන්නේ හැම වෙලාවෙම නෑ. වෙලාව මේ තියෙනවා ඒ වුණත් මේ වෙලාව ගොඩක් ඉන්න ඕනේ. ඉතින් මම කෙලින්ම ඩිරෙක්ට් මම ගොඩ නේනවා. ඒකට ගෙරවන්න මාව ගන්න එනවා මම යනවා. 5 a.m. from platform 7 R1 to Korean Hauptbahnhof via Frankfurt am Main departure 10:36 a.m. from platform 9 today. ඉතින් මම මානෙහිනට ආවා. ස්ටේෂන් එකේ ඉන්නේ. ඉතින් කෝච්චි චේන්ජ් කරන්න විනාඩි 7යි තිබ්බේ. හොඳලා අනිත් කෝච්චිය මේ ප්ලැට්ෆෝම් එකේ 4 මේක 5. ඉතින් කෝච්චිය නැගලා විස්තර කියන්න මොකද
පස්සේ මේ මට මේ කෝච්චි එක මාරු කරන්න තිබ්බේ විනාඩි 7යි. ඒ කියන්නේ අර කියනවා 10:26ට මේක පිටත් වෙනවා මේ 10:33ට. ඒතර විනාඩි 7යි තිබ්බේ. මේ මම හිතුවේ අරක පරක් වෙලා ඉද්දි මේ මට මේ කෝච්චි ගන්න බැරි කියලා විනාඩි 5ක් පරක් වෙලා කොරනනේ. ඉතින් කොහොම හරි විනාඩි 5 විනාඩි 1ක් වගේනවා පරක් වෙලා ආවේ. කොහොම හරි විනාඩි 5 ඉලා ආයෙ හදාගත්තා පරක් වෙලා විනාඩි 5. නැත්නම් මේ කෝච්චි මිසුරා කියන්නේ ඉතින් අනිත් කෝච්චි ගන්න ඕන තව කෝච්චි එකක් කිව්වා. ඊට පස්සේ මුෂංගලි මේ ගන්න කෝච්චිය මට ඒකත් මිස් වෙනවා. ඊට පස්සේ මොකද ඒකත් දැම්ම මුෂංගලි මේ බෑලා විනාඩි 15ක් තමයි තියෙන කෝච්චිය ගන්න. ඒකනේ ඉතින් පස්සේ කියන්නේ මේ කෝච්චිය හරි වෙලාවට පිටත් වුණා. එහෙම තමයි ඉතින් මොකද මම දෙකක් මාරු කරන්න ඕනේ. මෙතනනුයි දැන් මුෂංගලි. ඉතින් මේක තයිසි එක තමයි මේ කෝච්චිය තියෙන්නේ. මේක දැන් අපි වේගය කියන්නේ හොඳ මේක ෆ්ලැෂ් කාස්ට් එක කියන්නේ මේ යද්දි 160ට වගේ යද්දි කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේක යනවා වැඩිම 300ට වගේ යනවා මේ කෝච්චිය. ඉතින් මේ හයි ස්පීඩ් කෝච්චි එක තමයි මේක යන්නේ 300ට වගේ පැයට වේගය. ඊට පස්සේ නැත්තම් මේ සාමාන්‍ය දැන් 160ට යද්දි සිතා නිකන් මේක 50ට යනවා වගේ තමයි 50ට යනවා වෙලාවෙ තේරෙන්නේ. එන ඉතින් වයිෆ් ෆාදර් දුන්න කෝපිට බොමු. ලාගනහර පෙරහර බොන්නේ නැහැ. කෝපි දාගෙන ආවා. කෝපි ඊට පස්සේ වයිෆ් මේ රෝස් වගේ උත්තිප්පා. එකක් කමුනේ. වයිෆ් රෝස් වගේ උත්තාලා. සාමාන්‍යයෙන් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ යනවා කියලා ඒ තරම් ස්පීඩ් එකකට. ඉතින් ස්ක්‍රීන් එකේ ඉස්සර වැටෙන්නේ මේ තව ඉස්සරහට බයින ස්ටේෂන් එහෙම කොහේ මේ ප්ලැට්ෆෝම් එකෙන් බයින්නේ ඒ ස්ටේෂන් එකේ. ඉතින් සේරම එහෙම කියනවා.
Morgen, hallo. Ich danke. ඉතින් එහෙම තමයි ටික චෙක් කරන්න එපා. අපම් තින් මේ අපිට පුළුවන් නැත්නම් මේක print කරලා තියන්න කොලේක. නැත්නම් මේ ෆෝන් එකෙම ටිකට් එක පෙන්වන්න හැකි. Achso. මේ QR පාඩ් එක තමයි කොඩ් පාඩ් එක තමයි වෙලාට උනේ. ඉතින් මේ ඒක පෙන්නපම ඉතින් අවුලන්නේ. හැබැයි Black Radar තැන එහෙම වැරදෙන එක නම් පස්සේ ඉතින් ටිකට් එක නැත්තම් ඉතින් හොඳට කරන්න මම දන්නේ දැන් මේ බලපෑම කෝච් එක කොහොමද දන්නේ ඉතින් මම දෙවෙනි කෝච් එකෙන් තුන්වෙනි එක ගන්න යන්නේ. මේක සාමාන්‍ය මේ රිජනල් එකක් වගේ. ජොරක් වෙන ඉතින්. ඔතින් පිටත් දෙන්න යන්නේ. මේ තමයි අන්තිම කෝච් මේ කෙලිම වෙරෝනා ඉතාලියට යනවා. මේකත් මම මේ ෆස්ට් ක්ලාස් එකේ තමයි දාලා තිබ්බේ. මොකද සේර මේක එකටම ඒකින් යනවා. දැන් නම් වෙලාව 1:00යි. ඉතින් 7 වෙනකන් යන්න ඕනේ. රෑ 7 වෙනකන්. අය 10ක වගේ ඉතින් මේකට තමයි ට්‍රිප් එකක් වගේ තමයි. එහෙත් යන ගම හම්බෙනු. ඉතින් මේ කෝච් එක දැන් නැග්ගා. මේ කෝච් එක හොඳයි. ඉතින් මේක මම ෆස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් එක තමයි. ඉතින් මේ වගේ මේ ඉඳ ගන්න සීට් 4ක් තියෙනවා. මේ සීට් 4යි. ඉතින් මේ මගේ මෙතන පිටිපස්සේ තව මම ඉඳගෙන ඉන්නේ තව සීට් දෙකක් තියෙනවා. ඉතින් ඒ සීට් වල සේරමනේ අංක තියෙනවා. ඉතින් මේ කෝච්චි පෙට්ටිය කියන්නේ වගන මේ කෝච්චි පෙට්ටියේ අංකට ඇවිල්ලා ඊට පස්සේ මේ සීට් නම්බර් තියෙන උඩ ඒ සීට් එකේ ඉඳ ගන්න ඕනේ. ඉතින් මේ තමයි මේකේ මේ ප්‍රශ්නේ මෙතන අපිට ඉතින් මේ දොරත් වහ ගන්න පුළුවන්. මේ වගේ මේ බඩු තියන තැනක් තියෙනවා. ජැකට් එල්ල ගන්න තැනක් තියෙනවා මෙහෙම. මොන හරි මේ මෙතන තියෙන මෙනු එක රෙස්ටොරන්ට් එකෙන් ඕන නම් අපිට මේක අර අනිත් කෝච්චිලා දැන් ඉස්ලාප් එකේ හැම එකම රෙස්ටොරන්ට් තියෙනවා. ඉතින් සාමාන්‍ය මේ මොන හරි ඕඩර් කරන්න ඕන නම් එක්කෙනෙක් කෙනා ළඟට එයා ඇවිල්ලා මොන හරි ඕනද කියලා අහනවා. ඉතින් ඕන අපිට මෙනු එක බලලා ඕඩර් කරන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. මෙතන මේ අපිට ඕන ඉතින් ඔඩින් අතනින් ලයිට් එක දාගන්න පුළුවන්, ලයිට් දාගන්න පුළුවන්. ටෙම්පරේචර් එක එහෙම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඊට පස්සේ මේ රෝඩින් කිනාර ටොයිලට් එක එහෙම මේ කවර් ඉන්නවද කියලා. ලස්සනයි මේක. නේද නේ අරකටත් එළිය. අරකේ මේක රෙජන් සාමාන්‍යයෙන් මේක රෙජනල් මේක ICB රෙජනල් එක. ඉතින් මේක නම් හිමි සාමාන්‍ය හිමි යන්නේ. අරකේ ඉන්නේ ඒ වයිදින් අර හයියනේ වල මෙහෙම තමයි දැන් අපි මුෂන් වලින් පිටත් වෙලා දැන් විනාඩි 20ක් විතර එනවා. ඉතින් මේ කෝච්චිය මම තව පැය 5මාරක් විතර යන්න ඕනේ. මේක කෙලින්ම මුෂන් ඉඳන් කෙලින්ම ඉතාලියට යනවා. ඒ කියන්නේ වෙරෝනාට. වෙරෝනා යනවා ඊට පස්සේ වෙරෝනා ඉඳන් ආයේ බොලොඤ්ඤා ගිහිල්ලා තමයි ඉවර වෙන්නේ. බොලොඤ්ඤා එනකන් යනවා මේ කෝච්චිය. ඉතින් මම සිල කිව්වේ නෑ මම මේ ජර්මනියට දැන් ඇවිල්ලා ඉතින් අවුරුදු 3ක් විතර වෙනවා. මේ අවුරුදු 3 මේ දෙවෙනි පාරට තමයි කෝච්චිය යන්නේ. එකපාරක් පළවෙනි වතාවට තමයි මේ අපි ආපු කාලේ මම ඉතින් ඉතාලියෙන් ඉඳන් ඉදී මේ මෙහෙර පදිංචිලේදී අපි ආව සාමාන්‍ය මේ පොඩි ලෝරි එක බඩු දාගෙන අපි තුන් දෙනා මමයි වයිෆ් ළමයි. ඊට පස්සේ ඒ වෙලාවේ මේ මම ආවේ මේ පොඩි ලෝරියක් රෙන්ට් එකට ආන ඉතාලියෙන්. ඒ ලෝරියේ ඇවිල්ලා ඊට පස්සේ ජර්මනිට ඇවිල්ලා බඩු ටික බාගෙන ආයෙ මම අනිද්ද පිටත් වුණා ඉතාලියට ආයෙ ලෝරිය ගිහිල්ලා දෙන්න. ලෝරිය ගිහිල්ලා දීලා මම ආවේ කෝච්චිය තමයි. ඉතින් ඒ තමයි මගේ පළවෙනි වතාවට කෝච්චිය ජර්මනියට ආවේ. ඊට පස්සේ හැමතිස්සෙම ගියේ ඉතින් වාහනේ තමයි.
ආය ඉතාලියට වහන හැමතිසිම වහන තමයි යන්න ගියේ. ඉතින් මේ දැන් මේ පාර වයිෆ් ඉතින් මම තනියම යනවා ඉඳලා ඉතින් වයිෆ් කිව්වා මේ කොෆ්ලයිට් එක යන්න ඒක පෝච්චි යන්න කියලා. මොකද පැය කාර් එක යනවා නම් වාහන යනවා නම් පැය 12ක් විතර යනවා. කොහොමද ඉතින් එක දිගට එලවන්න බෑනේ. කිලෝමීටර් 10ක් වගේ තියෙන එක දිගට එලවන්න බෑ. ඒකින්ද සාමාන්‍යයෙන් අඩු ගන්න දෙපාරක් විතර නතර වෙනවා. ඉතින් මේ පාර මම ඉතින් තීරණය කරුවා ෆ්ලයිට් එකෙත් යන්න නැතුව ෆ්ලයිට් එක දවස් තිබ්බේ නැහැ ඉස්සෙල්ලා කිව්වා වගේ මම. ඒකින්ද මේ පාර මම කෝච්චිය තමයි ඉතින් තෝරගත්තේ යන්න කෝච්චිය අනේකට ඉතින් මෙච්චර ෆ්ලයිට් එකේ නම් පැය කමාරක් විතර යනවා යන්න. මේ කොලොන් ඉඳන් මේ බොලෝඤ්ඤා නැත්නම් වෙරෝනා පැය කමාරක් විතර යනවා. ඒකින්ද මම මේ පාර කෝච්චිය තමයි තෝරගත්තේ. ෆ්ලයිට් එකෙත් යනවා නම් යන්නේ. ඉතින් ෆ්ලයිට් එකේ තියෙන්නේ එක්ක Ryanair එක තමයි ගණන් මාඩු. නැත්නම් මේ Eurowings තියෙනවා මේ ඒකත් ජර්මනියෙන් කරන එකක් Eurowings කියන්නේ. ඒක සාමාන්‍ය ටිකක් ගණන්. ඒ Ryanair එකේ පෙළත් දවසට ගොඩක් ගණන් අඩුවට ටිකට් හොයාගන්න පුළුවන්. ඒකම දේ තමයි ඉතින් ඒ වගේ මේ ලෝ බජට් එක යද්දි මේ බෑග් එකක් ගෙනියන්න අමාරු සාමාන්‍ය මේ අපිට නිකන් ගෙනියන්න පුළුවන් සාමාන්‍ය චූටි බෑග් එකක්. නැත්නම් කිලෝ 7කේ අතේ ගෙනියන බෑග් එකක් ගෙනිච්ච හැකියි හැබැයි ඒකටත් ප්‍රයිස් එකක් වැඩිපුර charge කරනවා. නැත්නම් කිලෝ 20ක් ගෙනියන්න තවත් ඊට වැඩි charge කරනවා. ඒකින්ද මම ඉති බඩුවක් ගෙන්න තියෙන. ඒකින්ද මේ කෝච්චිය තමයි ඉතින් යන්න තියෙන්නේ. කෝච්චිය ඉතින් මට බෑග් එක ඔන්තරම් කිලෝ 30ක් දාගන්න පුළුවන් නම් ඒක තමයි බඩුවක ගෙන්න තියෙන තමයි මම කෝච්චිය යන්නේ. ඉතින් කියන්නේ එච්චර මේ පැය 10ක් යනවා කියන්නේ එච්චර මානසිකුත් නැහැ කෝච්චිය යනවා කියන්නේ. දෙකන යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉතින් ඉතාලියට ගිහිලා හම්බෙමු. ඉතාලියට යන්නේ දැන් අපි මේ ජර්මනි ඉඳන් ආස්ට්‍රියා හරහා තමයි යන්නේ. මේ ඉතින් ස්ටේෂන් කීපක නතර කරනවා කෝච්චිය. ඉතින් මෙහෙම එළියත් ලස්සන ඉතින් එච්චර හිම වෙලා නැහැ. මම නේද ආස්ට්‍රියා පැත්තට හිම ගොඩක් වෙලා වෙන්නේ නැති. මේ තාම අපි ජර්මනි ඉන්නේ. ලාවට හිම වෙලා තියෙන්නේ. දැන් අපි ආස්ට්‍රේලියාවේ ඉන්නේ. ආස්ට්‍රේලියාවිලා පේනවනේ. දැන් නම් චුට්ට රෑ වෙන්න තමයි යන්නේ. ඉතින් අවුව බෑගෙන යන්නේ. ආස්ට්‍රේලියාවට අවුවක් තිබ්බා. ඔක්කොම මේ OBB කෝච්චිය තමයි. ආස්ට්‍රේලියා කඳුදාගේදී ඉතින් ආස්ට්‍රේලියා තමයි. මේ අවුරුද්දේම එච්චර වැටිලා නැහැ. ටික වැටුනේ මේ අවුරුද්දේම. දෙසැම්බර් මාසේ කියන්නේ සාමාන්‍යයෙන්ම වැටෙන්න ඕනේ ආස්ට්‍රේලියාවට මේ. ඔය කඳු උඩ හරි පිරලා තියෙනවා ලස්සන්ට. මේ අවුරුද්දේ ටික වැටලා තියෙන්නේ. Australia talking then Italy border pass කරන Italy රට තුල යනවා. දැන් වෙලාව 3 මාර. 3 මාර තව පැය 3 මාරක් විතර යන්න දෙනවා මට. ඉතින් මේ එච්චර හිම වෙලා නැහැ. මැසිලා කිව්වා වගේ මේ දැක්කද වහනෙත් දැන් අපි වහනේ හිම ඉතාලියට එහෙම නැත්තම් ඉතාලියෙන් දැන් ජර්මනියට මේ ඇතුලෙන් මේ වගේ ඇතුලෙන් තමයි යන්නේ. ඔය ඇතුලේ පාරවල් වලින් තමයි ආස්ට්‍රේලියා අරන් යන්න පුළුවන් නැත්නම් ස්විස් අරන් යන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. ඔය ඇතුලෙන් තමයි යන්නේ. ඔහොම ලස්සනට ගිය පාර නම් මේට වැඩි හිම වෙලා තිබ්බා. ගිය දෙසැම්බරෙදී මේ අවුරුද්දේ ඇත්තම හිම වෙලා නැහැ. පොඩ්ඩක් වෙලා තියෙන්නේ.
ලස්සනනේ. තනිකර ගොඩක් වෙන්න තනිකර සුදු පාට වෙනවා. පේනවා දන්නේ අර උඩ තියෙන හයිවේ එකේ ආස්ට්‍රේලියාවේ හයිවේ එකේ තමයි උඩින් යන්නේ යනකට ඉතින් දැන් ආස්ට්‍රේලියා පන්නන අපිට කිලිම හම්බෙන්නේ බරෙන්නරෝ ඒ ඉතාලියේ දැන් බෝඩරේ පාස් වෙන ගමන් බරෙන්නරෝ තමයි හම්බෙන්නේ. හලෝ ඉතින් දැන් වෙරෝනට ළඟින් දැන් තව අනිත් ස්ටේෂන් එක වෙරෝනා එන්න ඕනේ. දැන් ඉන්නේ මේ රොබර්ට් ඉන්නේ. දැන් කිලාව 6 කාලයි. 6 කාලා තමයි වෙලාව. මේ ඉතින් දැන් අනිත් ස්ටේෂන් එක බහින්න ඕනේ වෙරෝනා ළඟයි දැන්. ඉතින් ළඟ බැලලා දැන් ටිකක් අමාරු කියන්නේ එපා වෙලා ඉන්නේ. ඉතින් කළුවරත් වෙලා තියෙන්නේ. මාර විදියට කළුවරා තියෙන්නේ. ඉතින් මරු මේක ඇතුලේ නම් කවුරුත් ආවේ නැහැ මම විතරේ තනියම හිටියේ හොඳ ලාවට. ඒකින්ද කවුරුත් ආවේ නැති හින්දා සැනසීමේ කියන්නේ ඉතින් තනියම ආවා. ආපල්ලේ හලෝ ඉතින් සර්මටම ගුඩ් මෝර්නිං. දැන් මේ මම වෙරෝනා ඉඳන් මේ ජර්මනියට යන ගමන් ඉන්නේ ඉතාලියෙන් ඉඳන් ජර්මනියට. ඉතින් මේ තාම වෙරෝනා ඉන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම පොඩි කාලෙම හැදුණු ගම තමයි වෙරෝනා කියන්නේ. තාම වෙරෝනා තමයි ඉන්නේ. ඉතින් ඔයාලටත් පේනවා ඇති මේ. ඉතින් ඔයාලටත් පේනවා ඇති මේ වෙරෝනා ඉන්නේ. ඉතින් කෝච්චිය දැන් පිටත් වුණා විතරයි. දැන් මොෂිනේට යන්න 5ක් විතර තියෙනවා. මේ කෝච්චිය මම මේ සෙකන්ඩ් ක්ලාස් එක යන්නේ බිස්නස් එකේ මේ. ඉතින් එදිනේ මේ බිස්නස් ක්ලාස් ආවේ. මේකින්ද දැන් මම යන්නේ සෙකන්ඩ් ක්ලාස් එකේ. සෙකන්ඩ් එකෙත් එහෙම අවුලකුත් නැහැ. හොඳට ඉඩ තියෙනවා. ඉතින් දැන් තමයි මුෂන්කට ආවේ. මුෂන්ගෙන කට්ටක් කෑවා මාර කට්ටක් කෑවේ. මොකද මේ කියන්නේ අපි එන කෝච්චියෙන් අවුස්ට්‍රේලියාවෙන් ඉස්බ්‍රුක් වලින් නතර කෙරුවා කියලා රේල් පාරේ කෝච්චිය නතර වෙලා කියලා තව ඉස්සරහින් එකකින් දෙලාට යන්න බෑ කියලා වෙන රීජනල් කෝච්චිය අරන් යන්න කියලා එහෙම කිව්වා. ඉතින් මම ඉස්සරහට ඔයාලට කියලා විස්තර කියන්න. හරිද? ඒක තමයි. ඉතින් මේ ගොඩක් මාර චාටර් එකක් තමයි කෑවේ. ඒකින්ද මම ඇතුළටම ගිහිල්ලා කියන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්න ගියේ මෙහෙම පොත් උපුවම මේ කොච්චි දොර යන මාර විදියට මේ පඩි පෙලකුත් තියෙනනේ. ඉතින් මේක තමයි කෝච්චිය. දැන් ටොයිලට් එහෙමත් ඔයා ටොයිලට් බලන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ හයි ස්පීඩ් ජර්මන් කෝච්චිය හයි ස්පීඩ් එකේ යනකොට දැන් බාන්ජුව චූටක් ඉතින් ජරා වෙන්න ඇති. ජරා එහෙමත් නැහැ ඉතින් මේ ප්‍රෙස් කරපුවම ඔහොම තමයි යන්නේ. ඉතින් කොයිලත් මේලා ලොකු ස්ටේෂන් අතර කරපුවම මේ ටොයිලට් පපියර එහෙම කොළ එහෙම ඒවා චෙක් කරන්න වෙලා මෙහෙම තමයි ටොයිලට්. දැන් හොඳට මට පෙන්වන්න බෑ කට්ටියත් අරින්දා. මෙහෙම තියෙන ටොයිලට් දෙකක් දෙපැත්තේ.
මෙහෙම තමයි මෙදින් මේ එකෙන් මෙදින් පාස් වෙන්න මේ වගේ තැනක් තමයි තියෙන්නේ. මේක දොරවල් තියෙනවා. ඉතින් ඇතුළෙන්ද දොරවල් මේ වාපම දොර වහනවා. නිකන් දොර වහලා නිකන් දොර තද වෙනවා. ඒ කියන්නේ අර 280ට වගේ යද්දි දොර හොඳට මේ මාර්ග තද වෙනවා. ඊටසේ දොර ඇරෙනවත් එක්ක නිකන් දැන් මට කවරි දැන් ඉතින් මෙහෙම පහිද්දි එක පඩිපෙළ දෙකක් තියෙන ගානට ප්ලැට්ෆෝම් එකෙන් බහින්න පුළුවන් ගානට. ඉතින් බහමු එළියේ කොට මාර සිත්තක් තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි මේ වැගන් එක කියන්නේ එකක අනිත් මේ පෙට්ටිය නම් මම කියන්නේ පෙට්ටියකින් කියන්නේ ඔයාලා තේරෙන්න පෙට්ටිය නම් අනිත් පෙට්ටිය දැරි මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මෙතනත් මේ අල්ල ගන්න තියෙනවා මාරයි. මේකත් වහමු සීතේනවා. ඉතින් මෙහෙම යද්දි කොරිඩෝර් එක මෙහෙම යද්දි දොරත් ඔටෝමෑනවා. ඉතින් මේක ඇවිල්ලා මේ සෙකන්ඩ් ක්ලාස් එක. දැන් ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා මේ ඉතාලියට යද්දි ගියේ ඉතින් ෆස්ට් ක්ලාස් එකේ තමයි ගියේ. ඉතින් උනත් කිසිම සාමාන්‍ය ඉතින් මේ සෙකන්ඩ් ක්ලාස් එක කියන එහෙම වෙනසක් නැහැ. ෆස්ට් ක්ලාස් එකත් වගේ තමයි. සාමාන්‍ය චුට්ටක් මේ කකුල වලට ඉඩ ප්‍රමාණය වැඩි තමයි තියෙන්නේ. දැන් මෙතන තියෙන මේ බෑග් එකේ මාඩු කරගන්න තැන තියෙනවා. හොඳයි ඉතින්. මම මගේ බෑග් එක මේක හම්බෝ ඒක අරම එන මාසේ ඒක අරන් එන බරයි. ඒක බඩුව එක කියනවානේ. කවුරු කොච්චියේ අද 31 කරා. ඒ කියන්නේ අද අලුත් අවුරුද්දනේ. ඒක මම අලුත් අවුරුද්දේ කොච්චිය තමයි මට අද සමරන්නේ අලුත් අවුරුද්ද. මොකද දන්නවද? අර වෙච්ච දෙයින් ඒ කියන්නේ අර මේ ආස්ට්‍රේලියාවෙන් කෝච්චිය නතර කරලා ඉස්බුක් වලින් ඉතින් කිව්වා නතර කරලා කෝච්චිය මේ ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මුන්ෂන්ගට යනවා නම් කට්ටිය කෝච්චිය කොච්චියෙන් බැහැලා වෙන කෝච්චියක් ගන්නවා රෙජියනල් එහෙම වෙන පැත්තකින් යන්න. මොකද ඉස්සරහා ඒලාගේ මේ ජර්මන් වල මේ රේල් පාරේ කෝච්චියක් හිර වෙලා කරා ඒලා කිව්ව ඇක්සිඩන්ට් එකක්. ඊට පස්සේ තමයි කිව්වේ මේ කෝච්චියක් නතර වෙලා කියලා තමයි කියන්නේ විස්තරේ. ඉතින් ඒකින්ද තමයි මෙච්චර කට්ටක් කෑවේ. එහෙනම් මේ ඉතාලිය මිනිස්සු හම්බෝ එන මේක කෑවා. ඒ කියන්නේ අපි මේ කෝච්චියකින් ඇවිල්ලා ඉස්බ්‍රුක්කින් නම් තව කෝච්චියක ඇවිල්ලා තව කෝච්චියකින් වෙන තවත් කෝච්චියක් අරගෙන ඉතින් බැහැලා ඉතින් බස් එකක පටවලා සෙට් එකම බස් එක පිල්ලා ආවේ. ඒක ඉඳ ගන්නක් අත්තනක් තිබ්බේ නැහැ. හොඳට ලෝඩ් කරුවා. ලෝඩ් කරලා ඒ අර කෝච්චිය හිරලා තියෙන ස්ටේෂන් ටික පාස් කරලා ආයේ බස් එක නතර කරලා ඉතින් කෝච්චියක් අරන් තමයි මෙතන මුන්ෂන්ට. ඉතින් මේ දැන් කියන්න නම් දැන් වෙලාව 7:22යි. ඒ කියන්නේ තව මං 9ට වගේ හරියට ගියා නම් 9ට වගේ කෝලොන් වල ඉන්න තිබ්බ මට. ඒ කියන්නේ 10ට වගේ ගෙදර යන්න තිබ්බා මට. ඉතින් බලන්න මාර එකක් තමයි කියන්නේ මම හරියට ප්ලෑන් කරන් ආවේ. අද 10ට ඒ කියන්නේ අද අලුත් අවුරුද්දට 10ට ඉතින් වයිෆ් එකයි ළමයාත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න. බලන්න ඉතින් මට කෝච්චියේ තමයි අලුත් අවුරුද්ද සමරන්න වෙන්නේ. ඉතින් ඉතාලි පන්දෝර එකක් ඕන මං ගා තියෙනවා. ඉතින් මේක නැහැනේ බෝතලයක් නැහැනේ. ඒකින්ද ඉතින් ගිල බලමු. මං හිතන්නේ මං අද ගෙදර යද්දි එක වගේ වෙයි. ඉතින් එහෙනම් මේ මම දැන් තව දෙකකින් කෝච්චියේ යද්දි ඔයාලට රෙස්ටොරන්ට් එකක් පැත්තේ පෙන්නන්නම්. හලෝ. ඉතින් මෙතන මේ වගේ ප්ලාස් තියෙනවා දුවන. ඉඳගෙන කන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳගෙන කන මෙතන තියෙන මෙනු එක. මෙනු එක තියෙනවා. ඉතින් මම ඕඩර් කරුවේ මේක ඕඩර් කළා. සීතයිනේ. ඒකින්ද ජින් ටොනික් එකකුත් ගත්තා. මෙතන ටෝස්ට් එක වුණා තියෙනවා. ඉතින් මොනවා තියෙනවා එතන. ස්නැක් එක වුණා මේ මෙනු එක.
ඉතින් මේව තමයි. Suppeva pasta. Doveva dire. Lo poi la maita hima. Poi la maita gana. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. අපි ආසමද ඉතන තියෙන්නේ. අපි ආසමද ජින් වර්ග ඒවා මේ තියෙන බියර් තියෙනවා. බියර් වර්ග જાති තියෙනවා. වයින් තියෙනවා. Edinger කියන්නේ ජර්මන් බියර් જાති ඒක රහයි වයිස් Buenas con la. ඉතින් අපි ළඟට මැවිලා සර්විස් එක ජීන එක ඔක් කරලා දුන්නා. මේ ටොනික් එක දාලා දුන්නා. ජීන එක දුන්නා. එහෙනම් ඉතින් සුබල්ට තෝක කියනවා. ඉතින් කෝච්චියේ වෙනුමින් කාලා බිස්කට් ටිකක් කෑවා. බිස්කට් වගේ කෑවා. ඉතින් කන්න බැරි ගිය හරියට දවල්ට මේ කෝචින් එක හරියට මම අර මේ කාච කියලා ඉතාලියේ තියෙන ෆොකාස කියලා නිකන් පාන වගේ ඒකයි බයික ගොඩක් කරහයි. ඒක ඇතුළට මේ ප්‍රොෂුට්ටෝ මේ චීස් දාලා ඉතින් එහෙම දාලා තමයි හයි එක හදලා තිබ්බා. මේක ස්ටේෂන් එකෙන් මම ගාවක් රත් කරගෙන රත් කරන් දෙනවා. මේක ඊට පස්සේ කෝච්චියේදී කෑවා. එකවර වගේ ඊට පස්සේ ඊට පස්සේ බිස්කට් එකක් පැකට් එකක් දාලා දීලා කෑවා. ඒක ඉච්චර තමයි මම කෑවා. ඉතින් රැට ඉතින් කල්පනා කරලා එහෙනම් චේස් එක Claudio. Guten Appetit. Onlar da şeyde başladı. Dünyada başladı. Gerçi ගොඩක් සීතීදී ඒකින්ද වාස්තේ මන හරි දෙයක් කන්න ඕනේ. ඒකින්ද ඉතින් මම එන කාලා බලන කොහොමද කියලා. පොට්ටම. Fortunato hondai ඉතින් මේක තියෙන්නේ මේ කාර්ටෝෆන් මේ අලයි චීස් වර්ග එකක් කවුගල මේක අර පුර එකක් වගේ මේක මාස් එක විතර තම්බු මාස් එකක් අන පෝර්ක් චාටි මේ තම්බු හරියට මේ මාස් එක හයිය නැහැ ගොඩක් හොඳට හැදෙනවා ඊළඟට මේ සොෆ් දියුණු හොඳයි ඉතින් මේ පිගාන ඇවිල්ලා සාමාන්‍ය මේ පිගානේ උංගරියාවෙන් ආපු පිගාන අරගෙන එහෙනම් දැන් ගොඩක් මේ ඕස්ට්‍රේලියායි ජර්මනියයි ප්‍රසිද්ධ ගොඩක් ක්ලාසික් පිගානක් වෙලා තියෙනවා
ඉතින් ඇත්තටම ගොඩක් රහයි මසෙන් කාලේ වෙනවා. මොනවායි කොච්චර මේ වගේ කරන්න කියන්නේ කන්න පුළුවන් කියන්නේ. මේක කොන්සෙප්ට් එක කොච්චර හොඳයි සර්විස්. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ සුබාගන් එකේ ෆස්ට් ක්ලාස් එකයි, ඒ කියන්නේ පළවෙනි ක්ලාස් එක සෙකන්ඩ් ක්ලාස් එක අතර තමයි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. මෙසේම ෆස්ට් ක්ලාස් පළවෙනි ක්ලාස් එක තමයි තියෙන්නේ මෙතන. මෙතන රෙස්ටොරන්ට් එක තියෙන තැන. මෙතන සුබියක් තියෙනවා. මේවා තමයි තියෙන්නේ. මේක තියෙනවා. එහෙමයි. ඉතින් කෝලොනියක් දී ගමන්නේ. එකට කාලක් විතර වෙනවා. කෝලොනියක් දී. ඉතින් මෙතන දැන් රෙස්ටොරන්ට් එකේ එළියට ආවම මෙතන මේ ඔෆිස් මෙතන තියෙනවා. මෙතන මේ රෝද පුටි යන කට්ටියට මිෂික තියෙනවා. ඊට පස්සේ මෙලාගේ ඔෆිස් එකක් මෙතන තියෙනවා. මෙතන තියෙන මේ ළමයිට පොඩි ෆැමිලි එකට එහෙම ඉන්න තැන ළමයිට සෙල්ලම් කරන්න ලස්සනට කින්ඩර්ගාර්ටන් එකක් තියන්න පුළුවන් එතන. ලස්සනට පුළුවන් ළමයිට එහෙම මෙතන ඉන්න ඉඩක් හදලා තියෙනවා. මෙතන කවරි ශෝධ පුටු එහෙම යන්න එක්කෙනෙක් ආවොත් එයාට ඉන්න තැනක් තියෙනවා. එයාට හදිස්සියක් වුණොත් බෙල් එක තියෙනවා ගහන්න. ඉතින් දැන් එකයි කාල වෙලාව. දැන් ඉතින් මේ අද අලුත් අවුරුද්දේ ඉඳන් මේ කොරෝනාවට මේ කට්ටිය මට චුට්ටක් කොලාට පෙන්නන්න ඕන නම් කොච්චර සෙනගක් ඉන්නවද කියලා. එහා පැත්තේ බලන්න ඔය කහපාට ජැකට් එකයි මේ තෙමිලි පාට ජැකට් දාගෙන ඉන්නේ මේ පොලිසියනේ ඊට පස්සේ අර සිකියුරිටි එක කහපාට මේ කහපාටෙන් දාගෙන ඉන්නේ පොලිසිය තමයි. සිකියුරිටි කරන පොලිස් ජාතිය තමයි. ඊට පස්සේ අර තෙමිලි පාටෙන් දාගෙන සිකියුරිටි එලාට උදව් කරන කට්ටිය දැක්කද? එන මාර මොකද මිනිස්සු මේ පොර කනවා ඕච්චිය නගින්ද මිනිස්සු මාරීද පොර කන්නේ. ඒකින්ද තමයි ගාඩ් එක දාලා තියෙන කෝච්චියක් ආපු ගම කට්ටිය පොර කනවා නගින්න. ඒකින්ද තමයි මේලා ඉන්නේ මේ. යටත් එන ගාඩ් එකක් ඉන්නවා ස්ටේෂන් එකේ යට මාර ගාඩ් එකක් ඉන්නේ. ඉතින් ඒක තමයි දැක්කම මේලා තියනවා. දැක්කද එන්නම් යට ඉන්න ඔය වගේ 100කටත් වැඩිය යට ස්ටේෂන් එකේ. ඒක අපි මේ දැන් උඩින් රේල්වේ යට ඉන්නේ යට ස්ටේෂන් එකේ තියෙන. දැන් මම යට ගිහලා ආවේ ටිකට් එකක් බලලා ටිකට් එකක් අරගෙන මේ කොහෙකටද යන්න ඕනේ කියලා බලන්නකෝ. කොහේ ප්ලැට්ෆෝම් එකට යන්න ඕනේ කියලා. එක්කද සෙට් එක ආයි ඉතින් 6 දෙනා 5 දෙනා තමයි යන්නේ. මාර ගාඩ් එකක් දාලා තියෙන අද. මම ඔයාලට ෂූට් එක පෙන්නන්න තමයි ගත්තේ. මාර ගාඩ් එකක් ඉන්නේ. දැන් හැම ඒනත් දැන් අර හරියට යනවා. ආතනත් සෙට් එකක් ඉන්නවා. උඩ දෙකද එන පොලිසියෙන් ඉන්නේ. අර මගේ ඉස්සරහින් ගිය පොලිසියාතිය තමයි ඉස්සිල්ලා ගිහිල්ලා දැන් අද නම් මාර මේක තමයි දැන් නම්
දැන් මාර මාන්සි අන්තිම කෝච්චිය තමයි මේ වාහනේ ගන්න යන්න පාකින් එකට ගන්න කෝච්චිය තමයි අන්තිමට ඊට පස්සේ ආයි කෝච්චි ගන්න ටික කාලයකට ආයි කෝච්චිය ඕනේ අද නම් හොඳ චාටරයක් ආයේ හලෝ ඉතින් දැන් වෙලාව 1:40යි පාන්දර 1:40යි මම දැන් වාහනේ ගාවට ආවා වාහනේ අරන් දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ ඉතින් ඕක තමයි ඉතාලියෙන් ඉඳන් ජර්මනියට කොච්චින එන විදිය තමයි ඉතින් අද නම් ඉතින් ස්පෙෂල් දෙයක් වුණේ ඉතින් අර කොච්චිය නතර වෙච්ච එක කියන්නේ කොච්චිය නතර කරුවනේ අර ඉස්බුක් වලින් ඊට පස්සේ කොච්චියෙන් අර චාටර් වෙච්ච එක තමයි ඉතින් අදදී නැත්නම් සාමාන්‍යයෙන් මෙහෙ ඔහොම වෙන්නේ කිලිම එනවා ඉතින් මම සාමාන්‍යයෙන් මේ වෙලාවට මේ මන්ද 1:45 වෙලාව සාමාන්‍ය මම 11:10 විතර වින්දර ඒ කියන්නේ සේරම ආවනම් 10 විතර වෙද්දී ගෙදරට වෙලා ගෙදර යනවා මම රෑ 10ට වගේ ඉතින් ඒක තමයි එහෙනම් ඉතින් මම එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනවා එහෙනම් සේරමන්ටම සුබ අවුරුද්දක්